අධ්‍යාපනයේ අනත්දින ටීවී ප්‍රවෘත්ති සංස්කරණය සමගින් ප්‍රකාශයේ ජයන්ත වික්‍රමසිංහ මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති සියල්ස්තල වහාම ක්‍රියාත්මක ස්ථාන මාරු ගැටලුවට ආණ්ඩුකාර සහ ප්‍රධාන ලේකම් මැදිහත් වේ. සියලු දෙනා වෙනුවෙන් දන්සලක් ස්ථාන මාරු අයදුම්පත් කැඳවයි. සංගමයේ අලුත් තනතුරක් දැන ගැනීම සඳහා Educational Non-Academic Employees Union නිල මුහුණු පොත හා Educational Non-Academic News නිල YouTube නාලිකාව වෙත දැන්ම පිවිසෙන්න. සංගමයේ දිනපතා අලුත් වන තොරතුරු දැන ගැනීම සඳහා ඔබගේ නම, සේවා ස්ථානය, කලාපය හා තනතුර ඇතුළත් කෙටි පණිවිඩයක් 076 46 31 636 WhatsApp අංකය වෙත දැන්ම යොමු කර සංගමයේ නිල WhatsApp සමූහය වෙත සම්බන්ධ වන්න. දෙදස් 25 වාර්ෂික ස්ථානමාරු නියෝග සම්මතයෙන් රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කර ඇති අභියාචනා වලට අදාළ තීරණ දැන්වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම් සභා කාර්යාලය විසින් 2025 6/12 දිනතිව අධ්‍යාපන ප්‍රත්‍යධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට ඇත. එම ලිපියට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල 2025 වාර්ෂික ස්ථාන මාරු නියෝගවලට එරෙහිව එම නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත යොමු කර ඇති බවත් එම අභියාචනා වලට අදාළව රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් ලබා දී ඇති තීරණ මේ සමග යොමු කරන බවත් ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2025 වර්ෂයේ වාර්ෂික ස්ථාන මාරුවීම් 2025 6/16 දින සිට ක්‍රියාත්මක කරන ලෙසත් වාර්ෂික ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් මේ සම්මතයෙන් දැනුවත් කරන ලෙසත් දන්වා ඇති අතර ස්ථාන මාරු ක්‍රියාත්මක යුතු දින සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර ඇති ස්ථාන මාරුවීම්ද අදාළ දින සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක යුතු බවට දන්වා ඇත. රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කරන ලද අභියාචනා සම්බන්ධයෙන් එම කොමිසම් සභාව විසින් ලබා දී ඇති තීරණයකින් අතෘප්තියට පත්වන රජයේ නිලධාරියෙකුට 2002 අංක 4 තරණ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය පනතේ විධිවිධානවලට අනුකූලව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට හිමිකම් ඇති බවත් එසේ වුවද ඉදිරිපත් කරනු ලබන අභියාචනා සඳහා පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියේ අවසාන තීරණයක් ලැබෙන තෙක් ලබා දී ඇති ස්ථාන මාරු නියෝගය එලෙසම ක්‍රියාත්මක යුතු බවද කාරුණිකව දන්වා ඇති අතර 2025 වාර්ෂික ස්ථාන මාරු නියෝග ලබා සිටින සියලුම නිලධාරීන් නියමිත දිනයේදී නව සේවා ස්ථානයේ රාජකාරී බාර ගැනීමට හැකිවන පරිදි අනුප්‍රාප්තකින් පැමිණෙන තෙක් රඳවා නොගෙන වර්තමාන සේවා ස්ථාන වලින් මුදා හැරීමට කටයුතු කිරීම සියලුම ආයතන ප්‍රධානීන්ගේ වගකීම වන අතර එය නිවැරදිව සිදුවන්නේද යන්න පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සහ පසුවිපරමක් සිදු කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත එමගින් දන්වා ඇත. එසේම රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් තීරණ ලබා දී ඇති ස්ථාන මාරු සම්බන්ධව ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් හෝ නිර්දේශ රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් නැවත සලකා නොබලන බව දන්වන අතර එවැනි ඉල්ලීම් සහ නිර්දේශ තවදුරටත් රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත ඉදිරිපත් නොකරන ලෙසද දන්වා ඇත. ඒ අනුව ජාතික පාසල් ගුරු විද්‍යාල ගුරු මධ්‍යස්ථානයන් සහ විද්‍යාපීඨයන්හි සේවයට යුතු 2025 වාර්ෂික ස්ථානමාරු සම්බන්ධයෙන් අවධානයෙන් සිටිද ඔබ සම වෙත 2025 6/12 දින තිබ රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් නිකුත් කර ඇති ලිඛිත යොමු කිරීම මගින් 2025 6/16 වන දින සිට 2025 වර්ෂයට අදාළ ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව 2025 6/16 වන දිනේදීම ස්ථානමාරුවීම් ලද සේවා
ස්ථානයන් වෙත ගොස් වැඩ බාර ගැනීම සිදු කළ යුතු බවත් 2025යි 6යි 16 වන දින වැඩ බාර ගැනීමට හැකි අය උපරිම උත්සාහය දරමින් එදින වැඩ බාර ගැනීම සිදු කළ යුතු බවත් 2025යි 6යි 16 වන දින වැඩ බාර ගැනීමට අපහසුතාවයක් තුළ අදාළ අනෙකුත් තනතුරුදාරීන් දින 2ක් 3ක් ඇතුළත අදාළ නව සේවා ස්ථානයේ වැඩ බාර ගැනීම සිදු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අධ්‍යාපන අනාත් දින සේවක සංගමයේ වෙත දැනුවත් කළ ඇති බවත් මෙයින් ඔබ වෙත තවදුරටත් දන්වා සිටිමු. අධ්‍යාපන අනාත් දින සේවක සංගමයේ විසින් 2025යි 5යි 16 දින තිබේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත පුත්තලම අධ්‍යාපන කලාපයේ වාර්ෂික ස්ථානමාරු නියෝග 2024 කලිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ ලිඛිත යොමු කිරීමක් සිදු කරන ලදී. ඒ අනුව 2024 වර්ෂයේ වාර්ෂික ස්ථානමාරු මණ්ඩලයේ පුත්තලම අධ්‍යාපන කලාපයේ තුල විධිමත්ව රැස් වී අදාළ ලේඛන විධිමත්ව සකස් කර අවසන්ව තිබුණත් එම නියෝග මේ දක්වා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාද වීම ප්‍රබල ගැටලුවක් වන අතර මේ නිසාම දිනපතා ස්ථානමාරු අපේක්ෂාවෙන් සිටින අනත් දින සේවකින්ගේ සංගමයේ වෙත පැමිණිලි රැසක් ඉදිරිපත් වන අතර ඒ අනුව ස්ථානමාරු නොකිරීම හේතුවෙන් ඇතැම් අනත් දින සේවකීන් වසර 5 සිට වසර 15 දක්වා වූ කාලයක් එකම සේවා ස්ථානයක සේවය කරමින් තම පදිංචියට ආසන්න පාසලක් නොලැබීම තුළ අධික දුෂ්කරතාවයකට පත්ව ඇති බවට එම ලිපියේ කරුණු අනාවරණය කර තිබෙනවා. මේ සම්බන්ධව 2025යි 2යි 10 දින තිබ පුත්තලම අධ්‍යාපන කලාපයේ වාර්ෂික ස්ථානමාරු කඩමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙතත් වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතත් ලිපියක් යොමු කොට ඇති බවට අධ්‍යාපන අනාත් දින සේවක සංගමයේ අවතාරණය කරන අතර එම යොමු කිරීම මෙන විට මාස දෙකකට වැඩි කාලයක් ගත වී ඇති නමුත් 2024 වර්ෂයේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙවැනි තෙක් කිසිදු දැනුමක් සිදු කර නොමැති බවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරක් ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විසින් 2025යි 6යි 5 දින තිබේ වයඹ පළාත් රාජ්‍ය සේවක සභා ලේකම්වරයා වෙත පුත්තලම අධ්‍යාපන කලාපයේ වාර්ෂික ස්ථානමාරු නියෝග 2024 කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට ආණ්ඩුකාරවරයාගේ නියෝගයේ පරිදි වයඹ පළාත් රාජ්‍ය සේවක සභාව වෙත ලිපියක් යොමු කොට ඇත. රත්දින තනතුරුදාරීන්ට සිදුවන අසාධාරණය අකටයුතු සහ ක්‍රීඩාකාරී රාජකාරී තත්ත්වයන් හමුවේ සාධාරණය සොයා යන පමාගොස් රැකැටුලිස් දෙවේ ක්‍රියාන්විතය අකුණට පෙර එළිය මම කොළඹ දිස්ත්‍රික්කයේ සේවය කරන්නේ 2024 වාර්ෂික ස්ථානමාරු ඉඳලා මම වසර 13ක්ම ඒම පාසලේ රැඳී සිටියා. අලවත්තුගොඩ අධ්‍යාපන අනාත් දින සේවක සංගමයේ මැදිහත් වීමෙන් තමයි මට මෙම ස්ථානමාරුව ලබාගෙන කොළඹට යන්න අවස්ථාව සලසලා දුන්නේ. ඇත්තටම මම අපේ මව් සංගමයේ ප්‍රධාන ලේකම්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතිය මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. මේ අතර අධ්‍යාපන අනාත් දින සේවක සංගමයේ දකුණු පළාතේ අධ්‍යාපන අනාත් දින ස්ථාන මාරු 2025 වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල සම්බන්ධයෙන්ද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබිනි. එම ලිපියට අනුව දකුණු පළාත් අධ්‍යාපන අනාත් දින සේවකින්ගේ ස්ථාන මාරු මණ්ඩල පැවැත්වෙන දින කාල වකවානු ඇතුළත් ලිඛිත යොමු කිරීමක් සිදු කර තිබූ නමුත් ඒ සඳහන්ව තිබූ දින කාලවකවානු පසුව සංශෝධනයට ලක් කිරීම සම්පත්තෙන් අදාළ දිනයන්හි මාරු මණ්ඩල සඳහා සහභාගී වීමට සිටි නියෝජිතයින් වෙත හෝ අප මව් සංගමයේ කාර්යාලය වෙත නිසි පරිදි දැනුවත් කිරීම කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් දැනුවත් කොට එම ලිපිය යොමු කොට ඇති අතර පෙර දැනුවත් කරන ලද දිනයන්හි යම් සංශෝධනයක් වේ නම් එම දිනයන් සම්බන්ධයෙන් යලිත් නිසි පරිදි අදාළ පාර්ශවයන් දැනුවත් කළ යුතු වන අතරම WhatsApp විද්‍යුත් පරිවර්තන සහ ටැක්ස් වැඩි පහසුකම් තිබෙදී එම කරුණු සලකා
නොබලමින් කටයුතු කිරීම තුළ අපහසුතාවට ලක්වන්නේ ස්ථානමාරු මණ්ඩලයට සහභාගී වීමට සිටි නියෝජිතින් බව යලි යලිත් පෙන්වා දෙන අධ්‍යාපන අනත් දින සේවක සංගමය අප අධ්‍යාපන අනත් දින සේවක සංගමයේ බොහෝ නියෝජිතින් මාරු මණ්ඩල දින වකවානු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සිදු කර ඇත්තේ විවිධ ක්‍රම ඔස්සේ වන අතර මෙවැනි අවිධිමත් ක්‍රමවේදයන් භාවිතයට ගැනීම උචිත නොවන බවටත් එම ලිපියේ කරුණු දක්වා ඇති අතර මෙවැනි අවිධිමත් ක්‍රියාපිළිවෙත් අනුගමනය වීම නවතා විධිමත් ක්‍රියාපිළිවෙත් භාවිතයට ගැනීම සුදුසු බවටත් කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසටත් දන්වා තිබූ පසුබිමක් තුළ අධ්‍යාපන අනත් දින සේවක සංගමය හෝ සංගමය විසින් නම් කරන ලද මාරු මණ්ඩල නියෝජිතින් හට කිසිදු දැනුවත් කිරීමකින් තොරව මාතර කලාපයට අදාළ ස්ථාන මාරු මණ්ඩලයේ පවත්වා ඇති බවට සංගමය වෙත තොරතුරු වාර්තා වී ඇති බවටත් මාරු මණ්ඩලයේ වහම අත්හිටුවා නැවත විධිමත් පරිදි මේ ස්ථාන මාරු මණ්ඩලයේ පැවැත්වීමට කටයුතු කරන ලෙසට එමගින් ඉල්ලීම් සිදු කොට තිබිනි. එම ලිපියට ප්‍රතිචාර ලෙස දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් 25/6/2 දිනතිව අධ්‍යාපන අමාත්‍යාංශ දකුණු පළාතේ ලේකම්වරයා වෙත දකුණු පළාත් අධ්‍යාපන අනත් දින ස්ථාන මාරු 25 වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අනත් දින වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල සම්බන්ධයෙන් යොමු කොට ඇති ලිපියේ ඉදිරි අවශ්‍යකම් සඳහා යොමු කරන බවට ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිඛිතව ලිපියක් යොමු කොට ඇත. ඔබගේ වෘත්තීය මේ ගැටළු වලට අදාළ ලිඛිත යොමු කිරීම ප්‍රධාන ලේකම් අධ්‍යාපන අනත් දින සේවක සංගමය අලවතුගොඩ මහනුවර යන ලිපිනයට තැපැල් මාර්ගිකව හෝ enau6727@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 076 46 31 636 නිල වත්චත් අංකය වෙත හෝ 076 22 390 ෆැක්ස් අංකය වෙත යොමු කිරීමට ඔබට දැන් පහසුකම් සලසා ඇත. ඔබගේ වෘත්තීය ගැටළු සංගමයේ 066 256 978 හෝ 066 22 390 යන සංගමයේ නිල දුරකථන අංක ඔස්සේ යොමු කළ හැකිය. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සෙවි වාර්ෂික ස්ථානමාරු සඳහා ස්ථානමාරු කමිටු පිහිටුවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 25/5/21 දිනතිව සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කොට ඇත. ඒ අනුව මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි ඒ අධ්‍යාපන කලාපයන් යටතේ පාසල්වල සේවයේ නියුතු අධ්‍යාපන අනත් දින තනතුරුදාරීන් වෙතින් මේ වන විට වාර්ෂික ස්ථානමාරුවීමට අදාළ ආයතනපත් යොමු කරන ලෙස ඒ අධ්‍යාපන කලාප කාර්යාලය විසින් සියලු විදුහල්පතිවරු වෙත මේ වන විට අදාළ තොරතුරු කැඳවා ඇති අතර ඒ අනුව අධ්‍යාපන අනත් දින සේවක සංගමය නියෝජනය කරමින් ඒ සඳහා මාරු මණ්ඩල නියෝජිතින් ඉදිරියේදී මාරු මණ්ඩල කමිටු සඳහා සහභාගී වීමට නියමිත වන අතර ඔබ අධ්‍යාපන කලාපයට අයත් කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ඔබ පාසලේ ආයතන ප්‍රධානීන් වෙත ලබා දී ඇති තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත්ව සඳහා නිවැරදි තොරතුරු යොමු කරන ලෙස අධ්‍යාපන අනත් දින සේවක සංගමය සියලු මධ්‍ය පළාත් සමාජිකයින් වෙත මෙයින් දක්වා සිටිනු ලැබේ. තවද මධ්‍ය පළාත් වාර්ෂික ස්ථානමාරු මණ්ඩල වෙත යොමු කරන ලබන ආයුධ පත්‍රයේ ඡායා පිටපතක් සමග ඔබගේ ස්ථානමාරුම් ඉල්ලීම් ලිපියක් ලේකම් අධ්‍යාපන අනත් දින සේවක සංගමයේ අලවතුගොඩ මහනුවර වෙත යොමු කරන ලෙසත් එමගින් ඔබගේ ස්ථානමාරුවීම සඳහා අවශ්‍ය මැදිහත් වීම ලබා ගන්නා ලෙසත් මෙයින් තවදුරටත් ඔබ වෙත දන්වා සිටිනු ලැබේ. 2025 වර්ෂයේ එළඹි පොසොන් පොහොය දිනය වෙනුවෙන් අධ්‍යාපන අනත් දින සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී 2025 ජූලි මාස 11 වන දින අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්විණි. සියලුම සමාජිකයින්ටත් කාර්ය මණ්ඩලයටත් සියලුම සමාජිකයින්ගේ මියගිය සියලුම ඥාතීන්ටත්
පින්පෙත් අනුමෝදන් කරමින් මෙලෙස මෙම දන්සද සංවිධානය කරන ලදී. කටුගස්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරතව සිටි අනත්යන තනතුදාරයෙකු වශයෙන් සේවයේ නියුතුව සිටි ටී.එම්. නවරත්න බණ්ඩාර මහතා 2025 6/11 වන දින සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය. මේ සම්බන්ධයෙන් राज्य परात राज्य राज्य वृत्त समिति सम्मेलनेत अध्यापन अनत्तीन सेवक संगमेत सियलु संगम ही सातिश संवेकीय मेलेस पालकर सिटी अध्यापन अनत्तीन सेवक संगमय इटुकल बेहवर ජාතික ආරක්ෂාව සහ අනාගත දළපරපුරේ ආරක්ෂාව සඳහා පාසල්වල පුරප්පාඩුව තිබූ පාසල් ගුණකරුවන් අවශ්‍ය ප්‍රමාණයට බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයත් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත අධ්‍යාපන අනත්දින සේවක සංගමයේ කරන ලද ඉල්ලීමට අනුව පාසල් ගුණකරුවන් අවශ්‍ය ප්‍රමාණය බඳවා ගැනීම තුළින් පාසල් පද්ධතියේ චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂා කිරීම සහ දිවයින පුරා පාසල්වල දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය මැදිහත් වීම අධ්‍යාපන අනත්දින සේවක සංගමය ඉටු කරන ලදී. පරිවාස කාලයේ ඉක්ම වූ සේවය ස්ථිර නොකරන ලද තනතුරුදාරීන්ගේ සහ සේවා උසස් වීම සහ වැටුප් වර්ධක අහිමි තනතුරුදාරීන් වෙත අදාළ කලාප කාර්යාල පෞද්ගලිකව යාවත්කාලික කිරීම සඳහ කලාප මට්ටමින් ජංගම සේවාවන් තුළින් සිය කාර්ය ඉටු කිරීමට අවශ්‍ය මැදිහත් වීම අධ්‍යාපන අනත්දින සේවක සංගමය ඍජුව සිදු කරන ලද අතර ඒ අනුව කලාප මට්ටමින් ජංගම සේවා පවත්වමින් අනත්දින තනතුරුදාරීන් වෙත අවශ්‍ය සහන සැලසීමට අධ්‍යාපන අනත්දින සේවක සංගමය ඍජුව මැදිහත් වීම සිදු කොට ඇත. අධ්‍යාපනයේ අනත්දින සේවක සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් ගුරු විද්‍යාල ගුරු මධ්‍යස්ථානයන්හි සේවයේ නියුතු අනත්දින සේවකින්ගේ තනතුරු නාමය වෙනස් කිරීම සඳහා මූලිකවම කටයුතු කරන ලදී. ඒ අනුව පාසල් කම්කරු, සනීප ආරක්ෂක කම්කරු සහ මුල්කරු තනතුරු නාමයන් සේවා සහායක, සේවා සහායක සනීප ආරක්ෂක, සේවා සහායක ආරක්ෂක ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2019-10-21 දිනතිව නව තනතුරු ලෙස සංශෝධනය කොට තනතුරු ලේඛනයේ සඳහන් තනතුරු නාමය යාවත් කාලික වීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. සංගමයේ අලුත් තනතුරුවක් දැන ගැනීම සඳහා Educational Non-Academic Employees Union නිල මුහුණු පොත හා Educational Non-Academic News නිල YouTube නාලිකාව වෙත දැන්ම පිවිසෙන්න. ඉදිරි සතියක සෙනසුරාදා දින පෙරවරු 11:30ට අධ්‍යාපන අනත්දින ටීවී ප්‍රවෘත්ති විකාශය සමගින් නැවත හමු වන තුරු ඔබ සැමට සුවදායි සති අන්තයක්.